සුපුරුදු ලෙන් ගත කමින් මයි පැමිණි කිචන් YouTube channel එකට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද ඉතින් මම මේ මහන්න යන්නේ මට ලැබිච්ච ඕඩරයක්. ඉතින් කිව්ලට් දෙකකුයි ෆ්‍රොක් එකකුයි කොට්ටුර වගේකුත් මහනවා. ඉතින් මේ නංගි මට මේ නංගි හම්බ වෙලා මෙෂර්මන්ට් අරගෙනනේ මම මේ මහන්නේ. මං සයිස් චාර්ට් එකකට තමයි මහන්නේ. ඉතින් මේ සයිස් චාර්ට් එකකට මහන එකේ මහන්න පුරුදු වෙන එකේ වාසියක් තියෙනවා ඔයාලට. දැන් දුර ඉන්න කෙනෙක්ට වුණත් මහන්න හැකියාව තියෙනවා. එතකොට ඒ ඕඩර් ඒවාට මග ඇරෙන්නේ නැතුව කරගන්න පුළුවන්. ඉතින් මම 11මාරක් තමයි ගත්තේ ලාර්ජ් සයිස් එකෙන්. ඉතින් ඉන්න ගෝල්ෆි රේඛාව 13මාරක් ගත්තා. උස ගත්තා 22ක්. ඉතින් සාමාන්‍යයෙන් කිව්ලට් එකක් අඳින්නේ දනිස්ස ගාවටනේ. ඒකෙන්ද උස ගත්තේ 22යි. ඉලාස්ටික් වලටත් එක්කම තමයි මේ සේරම ගත්තේ. මේ ඉතින් ඔයාට සයිස් chart එකෙන් බ්ලොක් එකකට මීඩියම්, ලාර්ජ්, XL වගේ හදාගත්තාම මේක වැඩි වෙන්නේ අඟලෙන් අඟල තමයි වෙනස් වෙන්නේ. සාමාන්‍යයෙන් මීඩියම් 10 මාරක් ඉන ගත්තාම ඇති. ඒ කියන්නේ මේක ප්‍රී සයිස් වගේ එන්නේ. එතකොට ඕනි කෙනෙක්ට සාමාන්‍යයෙන් අඳින්න පුළුවන්. ඒ මීඩියම් අඳින සාමාන්‍ය ඉන්න ප්‍රමාණයක් තියෙන කෙනෙක්ට. එතකොට XL වලට 12 මාරක් වගේ ගත්තාම ඇති. කරුවත් ඉතින් ඒ විදිහට දැන් 13 මාරන්නේ මම ගත්තේ ලාර්ජ් වල. එතකොට XL වලට 14 මාරක්, මීඩියම් වලට 11 මාරක්. 12 මාරක්. ඒ විදිහට ගත්තාම හොඳටම ඇති. උසත් ඒ විදිහට ඉතින් 22, 20, 22, 24 ඒ විදිහට එන්න ගත්තාම ඇති. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් දනිස ගාවට අඳින ඇඳුමක් හින්දා මේ එහෙම ලොකුවට උසක් ගන්න අවශ්‍ය නැහැ. ඉතින් අඟල ඉලාස්ටියක් තමයි දාන්නේ. හරි පහසුයි. ඉතින් ඔයාලා මේක බිස්නස් එකක් විදිහට කරන්න පටන් ගන්නවා නම් හැබැයි ඉතින් කිව්ලට් වල මේ ඕලොක් කරන්න ඕනේ. නැත්තම් මේ අර දැන් අපි කිව්ලට් මහන්න ගන්නේ මේ සාමාන්‍යයෙන් ගොඩ දුරට ගන්න විස්කෝස්නේ. ඉතින් විස්කෝස් කියන මැටීරියල් එක ඇත්තටම නූල් ඇදලා යනවා. මේ සෑහෙන නූල් ඇදෙනවනේ. ඉතින් ඒක ඕලොක් කරන්න ඕනි. නැත්තම් ඔයාලට තියෙනවා අර අන්ඩර්ස්කර්ට් වලට වගේ හොඳ පිටින් මහලා ඒක කාලකට වගේ වෙන්න කපලා ඊට පස්සේ ෆුට් එකේ ප්‍රමාණයට මහගෙන ගිහිල්ලා ඒක අනිත් පැත්ත හරවලා කන පිටින් මැහුවාම අර නූල් ඇදෙන එක මේ අඩු වෙනවා. ඉතින් අර එහෙම මහන්න ඕනි. නැත්තම් වාටිය නවල මහලා හරි මොකක් හරි කරන්න වෙනවා. නැත්තම් ඉතින් දැන් කලිසමනේ මේක ගෝල්ෆියෙන් එහෙම මේ කරුවෙන් ඉරිලා යන්න බලන අවස්ථා වැඩි. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. අනිත් එක ඉතින් කස්ටමර් කෙනෙකුට ඇඳුමක් මේ විදිහට මහද්දින් අපි ඇඳුමේ පාටටම නූල් දාන්න සැලකිලිමත් වෙන්න. ඉතින් එතකොට චුට්ටක් එහෙ ගියත් අර කැතට අවලස්සනට පේන්නේ අපිට නීට් එකට ඇඳුම දුන්න හැකි. ඉතින් මම ගවුම මෙෂර්මන්ට් මාක් කරන වීඩියෝ එක මම අතින් ඩිලීට් වෙලා ඉතින් මේ විදිහට ගවුමත් කපා ගත්තා. ගවුමත් ඉතින් මෙෂර්මන්ට් අරගෙන නෙමෙයි මම හිසා ගත්තා, උසහ ගත්තා, පපුවහ ගත්තා. ඊට පස්සේ ඊටු මෙෂර්මන්ට් එක මම තීරණය කරලා මහගත්තා. ඉතින් මේ Taman දැන් ඔයාට පොඩ්ඩක් අර ඈත තියෙන ඕඩර් ඒ විදිහට කරගන්න චුට්ටක් ඉගෙන ගන්න. පොඩ්ඩක් මොලේ වෙහෙසලා හිතන්න මෙයාගේ මේ විදිහට ඔය සයිස් chart එකක් චුට්ටක් මේ බලන්න. ඒ විදිහකට කරන්න බලන්න. ඔයා මහනකොට ඔයාට නිකම්ම මේ අයිඩියා ඔලුවට එනවා. ඉතින් කරගන්න පුළුවන්. මම මේ සේරම කොට්ටවර ටිකත් මහලා මේ කිව්ලට් මහලා මමම තමයි ඉතින් මේ රෙදි දැම්මේ. ඉතින් රෙදි අරගෙන ඇවිල්ලා එයාට ෆොටෝස් කාලා දැම්මහම මේ එකම රෙද්දෙන් ඉතින් මේ ඕනිකව කිව්ලට් දෙකක්. ඒක හින්දා දැන් ඔයා රෙදි ගෙනහල්ලා මහන කෙනෙක් නම් ඔයා හැමතිස්සෙම කස්ටමර්ස්ලාගේ අවධානය යොමු කරන පාට, ලස්සන පාට ගේන්න. එතකොට අපේ අර රෙද්දට ආකර්ෂණය වෙලා නිකම්ම අපිට ඕඩර්ස් ගලාගෙන එන්න ඒක මේ මාර්ගයක් වෙනවා. අපි හැමදේම ගැන හිතන්න ඕනි. අපිට මහන එක, එතකොට ඇඳුමේ ක්වොලිටිය, මේ රෙදි වර්ගය. දැන් අපි රෙද්දක් ගෙනහල්ලා ඒක මේ
ඒ රෙද්ද මාසයක්වත් අඳින්න බැයි නම් කොච්චර ලස්සනට පෙවුනත් ඊළඟට කස්ටමර්ස් ඕඩර් කරන්නේ නෑනේ. ඉතින් කවුරු වුණත් ඇඳුමක් ගන්නේ සාමාන්‍යයෙන් ටික කාලයක් අඳින්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නනේ. ඒක නිසා මේ හැමදේම ගැන සැලකිලිමත් වෙලා තමයි අපි කරන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මේ කියුලට් එකේ මේ ගොල්ෆි ඒ කරුව තමයි මහගෙන යන්නේ. මට මේ නංගි දැන් හම්බ වෙන්නේ නෑනේ. මං කියවනේ මම මේ රෙද්දෙන් කියුලට් 3ක් කපා ගත්තා. ඉතින් මේ ඕඩර් එක යවන්න දීපු අක්කා මේ කලිසම් ටික දැකලා කියුලට් ටික දැකලා එයත් එකක් මගෙන් ගත්තා. එතකොට කියුලට් 3ම මගේ විකුණුණා. ඒ විදිහට තමයි ඉතින් චුට්ට ඕඩර් හදාගන්නේ. හස්බන්ඩ් පොඩි ශක්තියක් වෙන්න මං උත්සාහ කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඉතින් ලස්සන්ට මං එකයි කියන්නේ දැන් මේ නංගිගේ ඇහැ ගිහිල්ලා මේ කලිසම් 2ක් ඕඩර් කරා වගේම මම අර මේ ටික ගෙනිහින් දෙන්න දීපු එකටත් හිත ගිහිල්ලා එහෙම ගත්තා. මේ මැටීරියල් එක ඒගොල්ලන්ගේ හිතට වැදිච්ච හින්දා. ඒක හින්දා ඔයා තෝරද්දී ලස්සන පාට ශක්තිමත් බව ඒ හැමදේම සැලකිලිමත් වෙලා රෙදි ගන්න කියලාත් ඉතින් කියනවා. අනිත් එක තමයි දැන් ඔයා හිතන්නකෝ ඔයා කොච්චර දැන් පොඩි ස්වයං රැකියාව මහාන එකම නෙමෙයි ඕනිම ස්වයං රැකියාවක් කරනවා කියලා. ඇත්තටම අපිට මාසෙ අවසාන වෙද්දී දැන් අපිට ස්ථිර නෑනේ. අපිට මේ මාසෙ කීයක් හම්බෙයිද කියලා අපිට ස්ථිරතාවයක් නැහැ. හම්බ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක නිසා අපිට මේ කඩින් කඩ හම්බෙන සල්ලි එකතු කරලා හරිම අමාරුයි ඉතින් ඉතුරුවක් කරගන්න. ඒක නිසා මං හිතුවා දැන් මේ නංගි මට හම්බ වෙන්නේ නෑනේ. මං එයාට account number එක දුන්නා. මගේ මේ account number එකට සල්ලි ටික දාන්න කියලා. එතකොට දැන් මං කාඩ් එකක් නැති බැංක් කාඩ් එකක් නැති මේ account number එකක් තමයි දුන්නේ එයාට. ඉතින් එයා ඒකට දැම්මහම මට මේ ටික කාලයක් හරි ඒ තැන්පතු රඳව ගන්න පුළුවන්. මං හිතුවා දැන් මේ වගේ ඕඩර්ස් ආවම අනිවාර්යෙන් මං account එකට සල්ලි transfer කරන්න කියලා දෙනවා. එතකොට මට යම්කිසි ඉතුරුවක් කරගන්න පුළුවන් කියලා. නැත්තම් අතට ගත්තොත් ඉතින් දැන් පාසල් යන දරුවෝ ඉන්න අම්මලා එතකොට ගෙදර වියදම් ගොඩ වැඩිනේ. ඉතින් ඕක මේ දැන් සල්ලි අතට හම්බුනහම නැති වියදනුත් මතුවෙලා අනවශ්‍ය වියදම් ඇති වෙලා ওই සල්ලි ටික කොහොමම නාස්ති වෙලා යනවා. සල්ලි හම්බ කරන්න වියදම් කරන්න උනත් අපි හැමෝම කැමතියිනේ අපිට හිතට ශක්තියන්නේ කීයක් හරි පොතක රැඳිලා තියෙනවනම් ඇත්තට මේ නංගි මගේ සම්පූර්ණ ගාන උනේ 2200යි කියුලට් එකයි ප්‍රොක් එකයි කොට්ටෝර වගේකුයි. ඉතින් ඒ වුණාට තව කියුලට් එකක් ඕඩර් කරලා එයා මට 2500ක්ම දාලා තිබුණා account එකට. ඇත්තටම මේ නංගි මේ වීඩියෝ එක බලනවා නම් thank you නංගි කියලා කියනවා. මං ඉතින් යටත් ස්තුති කරන්න අවස්ථාවක් කරගන්නවා. ඉතින් එයා කිසිම හොරයක් බොරුවක් නැතුව එහෙමම මට වෙලාවට සල්ලි ටික ඉතින් account එකට දාලා තිබුණා. ඉතින් ඒ වගේ ඉතින් අර හොඳ කස්ටමර්ස්ලා හදාගන්න ඕනි විශ්වාස ඇති කරන්න ඕනි. මම ඒකයි කියන්නේ තව ඕඩර් හදාගන්න නම් අපි නීට් එකට මේ ටික කරලා දෙන්න ඕනි. ඉතින් මම මේ විදිහට තමයි කලිසම් 2යි ප්‍රොක් එකයි ඉවර කරගත්තේ. ඉතින් ඔයාලටත් ඉදිරියට යන්න චුට්ට හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අතට ගිහින් එන්නම්.